මළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දංබු විටියා කැලේ මැදින් ඉන්න හිතයි නුඹ ළඟට සැනින් ඉතිර කරන්නම් සතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හාසනිකේ එහෙම ගියත්නේ අය පොඩි සාදු කියා කියන විට බිම වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ වෙල් ඉපනැල්ලේ පැන නටලා බෝමළුවේ මල් සුවඳක පැටලි අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට සිත ඇදී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දංබෝ විටියා කැලේ මැදින් ඉන්න හිතයි නුඹ ළඟට සැනින් භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නම් සංසාරේ ඉන් පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා
වැඩමවදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසර සදා සම්පන්න කාර්මික පිළිතුරු අද මේ නිවසේ මේ පිළිතුරු හැම කෙනෙක්ම සූදානම් වෙලා සිටින්නේ මහා සංඝරත්නයේ වඩම්මන තමන්ගේ නිවසේ තුන්යම් රාත්‍රී පුරාම පරිත්‍රාණ ධර්ම දේශනාවක් දේශනා කරවගෙන තමන්ගේ නිරෝගී ජීවිතය පරලෝක ජීවිතයට ආශිර්වාද ලබා ගැනීමට ඒ වගේම තමන් නමින් මේ පරලෝකීය සිල් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ උදාර පින්කම සිදු කරන්න සූදානම් වන්නේ. මේ පින්කමේ ප්‍රධාන දායකත්වය කටයුතු කරන්නේ පද්මශ්‍රී අබේසිංහ මහත්මයා, ඒ වගේම ඉන්ද්‍රාණි නෝනිස් මහත්මිය, ඒ වගේම ඉදිරිපර ඇතුළු දුදරුවන් දෙදෙනා තමයි මේ පින්කමේ දායකත්වය කටයුතු කරන්නේ. මහේෂ් අබේසිංහ මහත්මයා, කලණි අබේසිංහ මහත්මිය, නිලේෂ් අබේසිංහ ඒ කියන දරුවන් දෙදෙනා, ඒ වගේම බෑන ලේලිලා මේ හැම කෙනෙක්ම එකතු වෙලා මේ උදාර වටිනා පින්කම සිදු කරනවා. බලාපොරොත්තු වෙනවා මේ පින්කම කිරීම තුළින් තමන් නමින් මේ පරලෝකීය ගර්ඩි සෝමලතා අබේසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමයි. අවුරුදු 9ක් ගත වෙලා තියෙන මේ පරලෝකීයලා ඇයට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම දෙපාර්ශ්වයේම නමින් මේ පරලෝකීය දෙමව්පියන්, සහෝදර සහෝදරියන්, සිල් ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත්, ඒ වගේම මෙලොව ජීවත් වෙන සිල් දනාකම ඒ දරුවන් හැම කෙනෙකුටම ආශිර්වාද කිරීම විශේෂයෙන් යුනිවර්සිටි ජීවත් වෙන මහේෂ් අබේසිංහ මහත්මයා, නෝනා මහත්මිය, ඒ වගේම විදේශගතව සිටින ජීවත් වෙන නිලේෂ් අබේසිංහ පුතණුවන්, ඒ වගේම නෝනා මහත්මිය, ඒ වගේම දියණිය කලණි අබේසිංහ දියණිය වගේම නාවල් මහත්මයා, බෑනවන් මේ හැම කෙනෙකුටම ආශිර්වාද දරුවන් ආශිර්වාද කිරීමට මුරුමුරු පිළිපියන් හැමෝටම ආශිර්වාද කිරීම කියන අරමුණු පෙරදරි කරගෙනයි මේ පින්කම සිදු කරන්න කල්පනා කළේ. දැන් දීර්ඝ කාලයක සිට මේ පින්කම සූදානම් වී පවතින්නේ. නිලේෂ් අබේසිංහ මහත්මයා විදේශගත ඕස්ට්‍රේලියාවේ තමයි ජීවත් වෙන්නේ. ඒ පුතුණුවන් ලංකාවට පැමුණාට පස්සේ මේ පින්කම කරන්න ඕන කියන අවශ්‍ය කටයුතු සම්පාදනය කරගෙන දින කිහිපයක් මේ පින්කම වෙනුවෙන් ආරාධනා කළා. විවිධ හේතු මත මේ දින එහෙට මෙහෙට ගන්න අපිට සිද්ධ වුණා. ඒ අනුව තමයි අද දිනේ මේ පින්කම සිද්ධ කරන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබුණේ. විශේෂයෙන් මේ පින්වතුන් පිළිබඳව සිහිපත් කරනවා නම් මේ නිවසේ උදවිය, මේ අබේසිංහ පවුල උදවිය, මඩවිගුණ ශ්‍රී සුද්ධාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රධාන පෙළේ දායක පවුල හැටියට තමයි කටයුතු කරන්නේ. මේ නිවස කේන්ද්‍ර කරගෙන විවිධ පින්කම් විහාරස්ථානයේ සිදු කළා. මේ මෞර්යමෝපියන් ඉන්න කාලේ ඉඳලා කන්න චීවර පූජාවන් ආදී මත කීප වතාවක් කන්න චීවර පූජාවක් මේ නිවස තුළ සිදු කරලා තියෙන වසර ගණනාවක්. ඒ වගේම අපි විහාරස්ථානයේට පැමිණුණාට පස්සේ එක වතාවක් කන්න චීවර පූජා පින්කමක් සිදු කරන්නට යෙදුණා. ඒ වගේම තමයි විශේෂයෙන් සිහිපත් කරන්න තෝරන අපේ විහාරස්ථානයේ ප්‍රධාන ආවාසගිය, ඒ ආවාසගිය සම්පූර්ණයෙන් විතරේ ආවාසගිය ප්‍රතිසංස්කරණය කරලා ඒ නිලේෂ් අබේසිංහ පුතණුවන් ඇතුළු මේ හැම කෙනෙක්ම එකතු වෙලා දරුවන් යම තාත්තා මූලික කරගෙන ඒ ආවාසගිය ප්‍රතිසංස්කරණය කරලා නවීකරණය කරලා ඒ තමන් කට පූජ්‍යවර පූජාවල කරන අවුරුද්දේ ඒ සියලු දේවල් සම්පාදනය කරලා ඒ පින්කම සිදු කරන්නට වුණා. ඒ වගේම පන්සල බොහෝ කුළුපක දායක පිරිසක්
ඒ මාසික දාන ධර්ම ආදී කටයුතු සිදු කරනවා වාර්ෂිකව මේ නිවස තුල විවිධ පින්කම් සිදු කරනවා ඒ අමතාත ඉන්න කාලේ ඉඳලා ඒ විදිහට හැම පින්කමක්ම ඉතාමත් හොඳින් සිදු කරන පවුලක්. ඉතින් මේ පින්කම සිදු කිරීමේදී දරුවන් ඉහිද මේ විසිරලා හිටියත් හැමෝම එකතු වෙලා අමතාත්තා එක තැනක තියාගෙන ඒ අයගේ මූලිකත්වය අරගෙන ඒ අයට මූලිකත්වය දීලා ඒ අයව මූලික ස්ථානයේ තියාගෙන මේ දරුවෝ හදිස්සිය වුණත් මේ අවශ්‍ය කටයුතු සියල්ලක්ම සම්පාදනය කරගෙන මේ පින්කම සිදු කරලා විශේෂයෙන් දරුවෝ කල්පනා කරන්නේ තමන්ගේ අම්මට තාත්තට ආශිර්වාද කරන්නට අම්මා අසනීපෙන් ඉන්නේ තාත්තා අසනීපෙන් ඉන්නේ ඒ අය නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමට ඒ වගේම තමන්ගේ නැන්දනී ගර්ති සෝලතා අබේසිංහ මහත්මියට පුණ්‍යානුමෝදනා කිරීමට ප්‍රමුඛ වශයෙන් තමන්ගේ ජීවිතයේ ලොකු ආශිර්වාදයක් කර තමන්ගේ නැන්දනියට පුණ්‍යානුමෝදනා කිරීමට ඒ වගේම සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන අරමුණ පෙරදැරි කරගෙන ඉතාමත් හොඳින් මේ පින්කම කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගෙන තියෙනවා. මේ අවස්ථාව තුළ සිහිපත් කරන්නට ඕන මේ පරිත්‍රාණ ධර්ම දේශනාව වෙනුවෙන් අපේ ආරාධනයේ පිළිඅරගෙන මේ අවස්ථාව තුළ වැඩ දෙන්නා පින්වත් කල්‍යාණෝදයාරාමාධිපති කලුතර පළාතේ ප්‍රධාන සංඝනායක අතිගෞරවනීය ගල්හිල් ධම්මකිත්තිනායක ස්වාමීන් වහන්සේ නාසසනීප දත්තේ පසුණත් අපේ ආරාධනාව පිළිඅරගෙන මෙව නිවස පින්කමක් කියලා කිව්වට පස්සේ කොහොමද ඉන්න තෝරන කියලා ඒ ආරාධනාව පිළිඅරගෙන මේ අවස්ථාවට ප්‍රකාශ දුන්නා. උන්වහන්සේ සිහිපත් කරන තාමත් කරුණාවෙන් ඒ වගේම තමයි අපේ අයගම සුසීල පඬිතුමන් වහන්සේ සිරියාවන්දු විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය රාජකීය පඬිතුක මූලික ප්‍රවචන අධිපති ආචාර්ය අයගම සුසීල පඬිතුමන් වහන්සේ බරිත්‍රාණ ධර්ම දේශනාව සඳහා ප්‍රදායක පිළිතුරු දීලා උන්වහන්සේ මුදෙලා ආරාධනා කරලා උන්වහන්සේට පහසු දවසක් කතා බහ කරන තමයි මේ පින්කම සිදු කරන්න කල්පනා කළේ. උන්වහන්සේ අද වැඩම කරන්න ඉන්න උන්වහන්සේ ඉතාමත් කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම තමයි වලාංශ විද්‍යා සාගත විද්‍යාල මහපිරිවෙනේ ආචාර්ය අවිසාවේලි පදුම ආම්දුරන් වහන්සේ වැඩම කරන්න ඉන්න උන්වහන්සේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. ඒ වගේම වලාංශ විද්‍යා සාගත විද්‍යාල මහපිරිවෙනේ නියෝජ්‍ය පරිණාමපති නළුව නිග්‍රෝධාරාමාධිකාරී ශාස්ත්‍රපති පඬිත යාලගමේ සීල රත්න පඬිතුමන් වහන්සේ වැඩම කරන්න දුනා. උන්වහන්සේ තාමත් කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම වලාංශ විජේසවුත් විද්‍යාල මහපිරිවෙන්නේ ආචාර්ය ශාස්ත්‍රවේදී මොරවිනි චන්දානන්ද හඳුනන වහන්සේ වැඩම කරන්න දුනා. උන්වහන්සේ සිහිපත් කරනවා. ඒ වගේම පින්වත් කල්‍යාණෝදයාරාමාධිපති පින්වත් කල්‍යාණෝදයාරාමාධිකාරී පින්වත් සුගත කීර්ති පොඩි හාමුදුරන් වහන්සේ වැඩම කරන්න දුනා. උන්වහන්සේ තාමත් කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම අපේ බලාංශ විද්‍යාසභා විද්‍යාල පිරිවෙනේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා ඒ වගේම මේ කේරගම ගංගාතිලකාරාම ග්‍රාමයේ ගෞරවනීය හාමුදුරන් වහන්සේලා වැඩම කරන්න දුනා. උන්වහන්සේලාත් මයිතාමත් කරුණාවෙන් සිහිපත් කරමින් ව්‍යවස්ථාවෙන් සිහිපත් පිළිගන්න අතර අපේ පින්නතුළු සාධනාදිය පවත්වන උන්වහන්සේලාට විපිත්‍රිත්ති ගවස්ථාරාධනය කරන සාධනාදිය පවත්වන ඒ වගේම තමයි වැඩම කළ හාමුදුරන් වහන්සේලා අදින් පීඨ පංච සීලේ පිළිපදවීම සහ බුද්ධ වන්දනාව පින්වත් කල්‍යාණෝදයාරාමාධිපති කලුතර පළාතේ ප්‍රධාන සංඝනායක ගල්වැල් ධම්මකීර්ති නායක ස්වාමීන් වහන්සේට ආරාධනය කරනවා. ඒ වගේම තමයි පිරිතට ආරාධනය කිරීමට ආරාධනය කරනවා වලාංශ විද්‍යාසභා විද්‍යාල පිරිවෙනේ නියෝජ්‍ය පරිණාමාධිපති ශාස්ත්‍රපති පඬිතුක යාලගමේ සීල රත්න පඬිතුමන් වහන්සේට ඒ වගේම පිරිතන ශාසනාව කරන වටාමත් තෝරන ආරාධනය කරනවා. වලාංශ විද්‍යාසභා විද්‍යාල මහපිරිවෙනේ ආචාර්ය අවිසාවේලි පදුම හාමුදුරන් වහන්සේට පරිත්‍රාණ ධර්ම දේශනා මහා පරිදේශනයේ අපේ අයගම සුසීල පඬිතුමන් වහන්සේ
සේජාවතුන් විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ඔලිවර් ප්‍රෝචනෝදේ පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පඬිත අයගම සුශීල පඬිතාඳුරන් වහන්සේ මහ පිරිවීම සිද්ධ කරන තුන් වහන්සේට මෛත්‍රාමත් ගෞරවයෙන් ආරාධනය කරමින් අපේ පින්තුණු සාධනාදයක් පවත්වමින් මේ කටයුතු වලට ආරාධනය කරන්න. ඒ වගේම තමයි මේ පරිත්‍රාණ දේශනාව පවත්වන කාලය තුළ මේ තුන්යන් රාත්‍රිය පුරාම බුදුහාමුදුරුවෝ පිළිබඳව ධර්මයේ පිළිබඳව සාරි මහා සංඝරත්නය පිළිබඳව ගෞරවයෙන් සද්ධා චේතනා පොදවාගෙන තාමත් කරුණාවෙන් යුක්තව පරිත්‍රාණ ධර්ම දේශනාවේ ශ්‍රවණය කරන හැටියට මේ මහා ගෞරවනීය මහා සංඝරත්නයේ මේ පරිත්‍රාණ දේශනා කරන්නේ ඔයයන්ට ආශිර්වාද පිණිස ඔයයන්ට කරුණාවෙන් යුක්තව ඔයයන්ට මෙලොව පරලොව ජීවිතයේ සුභ සිද්ධිය ලගා කර දීම සඳහා තමයි මහා සංඝරත්නයේ ආශිර්වාද දේශනා කරන්නේ. ඒ දේශ කරුණාවෙන් දේශනා කරන්නා වූ පිළිත් ධර්මයේ ප්‍රයත්න තුන්වන් පිළිබඳව ශ්‍රද්ධාවෙන් යුක්තව ශ්‍රවණය කිරීමෙන් තමන්ගේ ජීවිතවලට මෙලොව වශයෙන් පරලොව වශයෙන් යහපත උදා කර ගන්න හැටියටත් ඉතාමත් කරුණාවෙන් මතක් කරමින් පරිත්‍රාණ ධර්ම දේශනාවේ කටයුතු මෙතන සිට ආරම්භ කරනවා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Panatipata veramani sikkhapadan samadhiyami Adinādāna veramani sikkhapadan samadhiyami Kāmesu viccācārā veramani sikkhapadan samadhiyami Musāvādā veramani sikkhapadan samadhiyami Surāmeraya majjapamādaṭṭāna veramani sikkhapadan samadhiyami Sūdānaṁ kala malpān giranpasa ධාතුන් වහන්සේ තැන්පත් කොට ඇති දාකරණ කොට පූජා කරමි පූජා වේවා කියන දාසින් කවුරුත් එක්ක මා කියුවාට පසුව මේ විදියට ගාථාවන් කියන්න වන්දාමි චේතියං සම්බං සබ්බදානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා සුගන්ධං සීතලං කප්පං වසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්නාතු බුත්තම පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං උප්පම්මි
අයෝ තථායාති විනාශ භාවං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම තන්තසින් පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුවේ ගනසාරප්පදිත්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ලෝතර ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් වූ අප කෙරෙහි මහත් කරුණාවෙන් දේශනා කොට වදාළ ආරක්ෂක සංඛ්‍යාත මංගල සංඛ්‍යාත අභිවෘද්ධි සංඛ්‍යාත උතුම් පිරිත් ධර්මය අප හැම දිනාටම සිත ශාන්තිය පිණිස දේශනා කරන මෙන් මහත් ගෞරවයෙන් ආරාධනා කර සිටිමු. සාදු. අපේ වැඩ සිටින ගෞරවනීය නායක මායිපාණන් වහන්සේලා පූජනීය මහා සංඝරත්නයන් අවසරයි කාරුණික සදහවත් පින්තුනි මේ වෙලාවේ සෝදානම් වන පුරාතන චාරිත්‍රානුකූලව ගාථාත්‍රයක් ප්‍රකාශ කරලා පිරිතට ආරාධනා කිරීමේ කටයුත්ත සිදු කරන්නට ඒ නිසා මම කියන විදිහට කවුරු සද්ද නගලා කියලා පිරිතට ආරාධනා කරනවා විපත්තේ පටිපාය සම්බ සම්පන්ති සින්දියා සම්බ දුක්ඛ විනාශාය පරින්තං බෝධ මංගලං විපත්තේ පටිභාය සම්බ සම්පන්ති සින්දියා සම්බ භය විනාශාය පරින්තං භූත මංගලං පරින් විපන්තේ පටිභාය සම්බ සම්පන්ති සින්දියා සම්බ රෝග විනාශාය පරින්තං බෝධ මංගලං සාදුකාර අනිසයි අහෝ අනිසයි හැම දෙයම ලෝවේ මිනිසයි ගහයි පොළවයි මහා මෙරද දැවේ මොහොතයි දෙකයි
පැවතුම ජීවිතය භවයේ දුකමයි අහෝ දුකමයි සංසාර භවයේ වැඩමවා වැඩ සිටින පිම්බර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙපා නැමද මහත් වූ ගෞරවයෙන් අභිවන්දනය කරමින් පූජනීය මහා සංඝරුවනින් අවසරයි සදහවත් කාරුණික වාසනාවන්ත පින්වත්නි අද මේ නිවහනට හරිම පින්බර දවසක් නිවහනේ ජීවත් වෙන දුව දරුවන්ට ආදරණීය අම්මට තාත්තට ගෙදර හැම දෙනාටම පින්බර මොහොතක් සදාතුක ධාතුන් වහන්සේ අද ගෙදරට වැඩම කළා තථාගත බුදුරජාණන් වහන්සේ අපේ ගෙදරට වඩිනවා කියලා බොහොම ගෞරවයෙන් වඩමවලා මේ ලස්සනට හදාගත්ත බොහොම සෞන්දර්යාත්මක රමණීය මණ්ඩපේ බුදුහාමුදුරුව වඩා හිඳුවලා බුදුරජාණන් වහන්සේගේ තථාගත ශාසනය සුරකින්න පින්වත් මහා සංඝරුවන බොහෝමත්ම ගෞරවයෙන් ධර්ම පුස්තකය මුල් කරගෙන වඩමවලා බුදුරජාණන් වහන්සේ අද ධර්ම රත්නයක් ආර්ය මහා සංඝරුවනක් නිවහනේ වැඩ සිටින වෙලාවේ අද අම්මගේ තාත්තගේ හදවතේ පින්බර ප්‍රාර්ථනාවක් තියෙනවා ඒ ප්‍රාර්ථනාව දරුවන්ගේ හදවත් තුලක් තියෙනවා මළගිය සෙනෙහබර ඥාතීත්වයට පින් අනුමෝදන් කරන්න ගටි සෝමලතා අබේසිංහ මහත්මිය අවුරුදු 9ක් ගත වෙන තැන ඒ ඥාතීත්වය තාම හදවත්වලට මතකයි අද පින් දීලා ගුණානුස්මරණය කරනවා ඒ වගේම සෙනෙහබර රත්තරන් තාත්තට අම්මට අද පින් කරලා ආශිර්වාද කරනවා අම්මටයි තාත්තටයි මෙලව ජීවිතය සුවපත් වෙන්න කියලා දරුවන්ගේ ප්‍රාර්ථනාව පින් කරන්නාව හැම දෙනාටම අද බොහෝම කරුණාවෙන් ආශිර්වාද කරලා දරුවනේ වටින පින්කම දෑතින් දෝතින් හදවතින් සිදු කරන වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ පන්සාලිස් වසක් මුළුල්ලේ සත්වයාගේ සැනසීම පිණිස දේශනා කොට වදාළේ තථාගත ධර්මය අද මේ මහා සංඝරුවනේ තුන් යම් රාත්‍රිය මුළුල්ලේ දේශනා කරනවා හෙට පහන් වෙන තුරුම
ගාථාවෙන් ගාථාව පින් කරන හැමෝටම සෙත් ප්‍රාර්ථනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයේ බලයෙන් එවැගේම මේ 84000ක් වූ ධර්මස්කන්ධයේ අනුහසින් තේජසින් ඒ මාර්ගය වඩින මලක් වගේ හදවත පිවිතුරු කරගත් ආර්ය සංගරුවනගේ බලයෙන් පින් කරන ඔබට සාන්තිය ලැබේවා කියලා අද ප්‍රාර්ථනා කරනවා මේ සත්‍යයනා කරන්නේ බුද්ධ වචනය බුදුරජාණන් වහන්සේගේ වචනය ඒකාකාලිකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක වචනයක්වත් ඒවා මිල කළ නොහැකි හරි අමිලයි බුද්ධ වචනය හේතුව ඒ වචන වලින් මුළු විශ්වයටම කරන පුදුම තරම් සාන්තියක් තියෙනවා මානව ඉතිහාසයේ පහළ වුණ කිසිම ආගමක නැති පුදුම බලයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ වචනවල සම්මේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා කිව්වම ඒක මුළු විශ්වයටම කරන ප්‍රාර්ථනාවක් එහෙම මුළු ලෝකයටම මෙත් වදන ආගම් ලෝකෙ නැහැ හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේගේ දහම එහෙම එකක් ඒක මුළු ලෝකෙටම මෛත්‍රී කරන පාඩමක් දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මිය සම්මා සම්බුද්ධ තේ නමෝ බුද්ධෝ තිලෝක තිලකං ගුණ පංච මාරං ධම්මං සුදුල් ලබතරං මුනීනා පනීතං සංගංජ සුප්පටි පදායෝ ගුණෝ උපේතං නිත්‍යං නමාමි සිරසා සරණං අනග්ගං වැඩ සිටේදා ජය සිරිමා බෝධි මූලේ මිහිකත පරදවා බුදු බව ලැබුවේ එම විට නාද කරමේ තුන් ලෝකතලේ දෙවියන් ඇවිත් මෙහෙමයි පූජාව කළේ පැවත එනතුන් ගව්ව හඬ ඇති මිහිඟු බෙරයක් ඉන බැඳා සකල මුළු කැල රැස සිටිනා සුදම් දෙව් සබ මැද එදා සුගත මුනි දුට
සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီសិក្ខាပဒံ සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเวรมัจจปมาดัตถานาเวรมณีสิกขาปดังสมาธิยามิ පිළියෙල කළා වූ දානයේ ප්‍රථම කොටස ධාතුන් වහන්සේ තැන්පත් කොට ඇති දා කරුණුවට පූජා කරමි පූජා වේවා කියන අදහසින් කවුරුත් එක්කම කියුවාට පසුව මේ විදියට ගාථාවන් කියන්න වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං ශාරීරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා සුගන්ධං සීතලං කප්පං වසන්න මధుරං සුභං පානීය මේතං භගවා පතිගන්හාතු මුත්තම අදිවාසේතු නෝ භන්තේ භෝජනම් පරිකප්පිතං ව්‍යංජනං පරිකප්පිතං කජ්ජකම් පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තම කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ බන්තේ ඌරි පඤ්ඤ තථාගත අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර. ඒ වගේම දිබ්බැද්ද අමරමුණි විහාරවාසී මල්ලිගුරු ප්‍රවචනෝදය ත්‍රිවේණී ආචාර්ය ශ්‍රී දේවවර්ධන විශ්වවිද්‍යාලය කතිකාචාර්ය ශාස්ත්‍රපති පඬිතු අයගම සුශීල පඬිතු හමුදුරන් වහන්සේ ඒ වගේම වලාන ශ්‍රී විජේසවුත් විද්‍යාල මහපිරිවෙන්නේ ආචාර්ය ශාස්ත්‍රපති රාජකීය පඬිතු අවිස්සාවේලේ පදුම හමුදුරන් වහන්සේ ඒ වගේම පින්වත් කල්යාණ විද්‍යාරාමාධිපති රාමාධිකාරී පින්වත් සුගති කීර්ති පොඩි හමුදුරෝ ඒ වගේම මරවින්නේ චන්දානන්ද හමුදුරෝ වලාන විජේසවුත් විද්‍යාල පිරිවෙන්නේ ආචාර්ය වගේ වලාන විජේසවුත් පිරිවෙන්නේ ආචාර්ය කටවල සුමනන්ද පන්තාම්බරන් වහන්සේ ප්‍රධාන කොට ඇති මෙඩමාවදාල පුදුලී මහ සංඝරත්නයේ නවසල ශ්‍රද්ධා සම්පන්න කාර්මික පින්තුනි පද්මශ්‍රී අබේසිංහ මහත්මයා
ඒ වගේම ඉන්ද්‍රායන වනිස් මහත්මිය, ඒ වගේම දරුවන් තිබෙන මහේෂ් අබේසිංහ මහත්මයා, කලණි අබේසිංහ දියණිය, ඉංග්‍රීසි අබේසිංහ පුතුණුවන්, ඒ වගේම ලීලා බෑනා ආදී කොට ඇති පවුලේ උදවිය හැම කෙනෙක්ම එකතු වෙලා ඉතාමත් උදාර වටිනා පින්කමක් සිදු කරන්න සූදානම් වන්නේ. ඊ රාත්‍රියේ පුණ්‍යම් රාත්‍රියේ පුරාම පවිත්‍ර ධර්ම දේශනාව දේශනා කරවගෙන තුන්වන්ගේ ආශිර්වාදයේ තමන්ගේ නිවසට වගේ වෙනස ජීවත් වෙන දෙමව්පියන් දුකුඩා හැම කෙනෙකුටම මේ දරුවන් දෙන තමයි පින්කමේ දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ ආශිර්වාද ලබා ගත්තා. අනතුරු දැන් සූදානම් වන්නේ පරිත්‍රාණ ධර්ම දේශනාවට වැඩම කර ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට උදෑසන හීල් දාණය සකස් කරලා ඒ දාණය මහා සංඝරත්නයට සායනික වශයෙන් පූජා කිරීමටයි සූදානම් වන්නේ. මේත් පිළිබඳව අමුතුවෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊ රාත්‍රියේ මා සඳහන් කරා ව්‍යවස්ථානයේ ප්‍රධාන පෙළදායක පිරිසක්, ව්‍යවස්ථානයේ දියුණුවට කටයුතු කරන පිරිසක්, ව්‍යවස්ථානයේ සංවර්ධනයට දායකත්වය ලබා දෙන පිරිසක්. ඉතින් මේත් පෞල් වල උදවිය හැම කෙනෙක්ම අබේසිංහ පෞල් වල උදවිය පන්සලට සම්බන්ධ වෙලා පන්සලේ දායකත්වය අරගෙන කටයුතු කරන පිරිසක්. ඉතින් අද දිනේ සූදානම් වන්නේ ඊ රාත්‍රියේ පිරිත් ධර්මයේ දේශනා කරන වැඩම කරපු ගෞරවනීය මහා සංඝරත්නයට දානීය පූජා කරලා ඒ තුලිනුත් පිනක් ලබාගෙන තමන්ගේ ජීවිතයට ආශිර්වාදයක් ඇති කර ගැනීමටයි සූදානම් වෙලා සිටින්නේ. මේ දානීය පූජා කරන්නේ මෙතන වැඩම කරපු ගෞරවනීය හාමුදුරන් වහන්සේලාට පමණක් නෙවෙයි. එදා බුදුරජාණන් වහන්සේ දෙපස් සෝභාමත් කරන ක්‍රේසී මහරහතන් වහන්සේලාගේ ගුණේ පරාමර්ශනය කරගෙන මේ ශාසනය තුළ අතීතයේ අමතරමක් මහා සංඝරත්නය වැඩ හිටියා නම් උන්වහන්සේලාට වගේ වර්තමානයේ අමතරමක් මේ ශාසනය තුළ වැඩ ඉන්නවා නම් උන්වහන්සේලාට වගේම අනාගතේ පහළ වෙනවා නම් මහා සංඝරත්නය නම් උන්වහන්සේලාට කියන තුන් කාලයටම අයත්වන මහා සංඝරත්නයටයි මේ දානය පූජා කරන්නේ. තුන් කාලයටම අයත්වන මහා සංඝරත්නය අරගත්තට පස්සේ උන්වහන්සේලා අපිට ගණන් කරලා සීමා කරන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලාගේ ගුණය පිළිබඳව සීමා කරන්න පුළුවන් කමක් නැහැ. නිසා ගුණයෙන් අනන්ත වූ බලයෙන් අනන්ත වූ පිරිසකටයි මේ පූජාව කරන්න කියන සිතුවිලි ඇති කර ගන්නට ඕන. ඒ වගේම තමයි ශ්‍රද්ධා චේතනා පදවාගෙන බුදුහාමුදුරුවෝ පිළිබඳව ඒ වගේම ධර්මයේ පිළිබඳව ආර්ය මහා සංඝරත්නය පිළිබඳව බුදුහාමුදුරුවෝ මගේ ධර්මයේ මගේ ආර්ය මහා සංඝරත්නය මගේ කියන විශ්වාසය ඇති කරගෙන මේ කටයුතු සිදු කරාට පස්සේ තුලින් ලැබෙන පුණ්‍ය ශක්තිය මහත්ඵල මානසික පුණ්‍ය ශක්තියක් පරිවර්තනය කරගන්න පුළුවන්කම තියෙනවා. දිතුරුවන් කෙරෙහි තියෙන තමන්ගේ සිත්වල තියෙන ශ්‍රද්ධාව තවදුරටත් වඩා වර්ධනය කරගනිමින් අපේසෙන් ශ්‍රද්ධාවෙන් සකස් කළා වූ අෂ්ට පරිස්කාර අවශේෂ පිළිකර සහිත දාන වස්තු ආර්ය මහා සංඝරත්නයට පූජා කිරීම පූජා වේවා. ඉන් ජනිත වන්නා වූ සියලුම පුණ්‍යානිසංසයන් ඒ තමන් නමින් මිය පරලෝකේ තමන්ගේ දාවරණෙන් සහෝදරිය නැන්දරිය ගඩසෝරතාවේසින් මාතාවට ඒ වගේම මිය පරලෝකීය දෙපාර්ශ්වයේම මෞද්ගලිකයන් ප්‍රධාන කොට සහෝදර සහෝදරියන් ප්‍රධාන කොට සියලු ඥාති වර්ගයාගේ සාංශාරික ජීවිතය යහපත් කර ගැනීමට හේතු වාසනා වේවා කියන පවිත්‍ර චේතනා පිළිදරි කරගෙන මාර්ග වාක්‍ය කියලා පූජා කරන්න. සපරික්ඛාරං ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දේම සපරික්ඛාරං ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දේම සපරික්ඛාරං ඉමං වික්ඛං වික්ඛු සංඝස්ස දේම. ඒ වාක්‍ය තුමිට ප්‍රකාශ කරනවා සමගම මේ පිළිතුරු සකස් කර දාන වස්තුව ආර්ය මහා සංඝරත්නයට පූජා කළා වෙන ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. තුන්වක් සංසාවදාල ශාන්තිනායක තිලෝකගම්මා මෑණී බුදු පියාණන් වහන්සේගේ අනන්ත බුදුගුණ සිහිපත් කරගෙන බුදුරජාණන් වහන්සේම උදෑසන ආහාර බුදු පූජා කිරීමෙන් මහා සංඝරත්නයේ වෙත දාන වස්තුවක් පිළිකර සහිත පූජා කිරීම තුළින් ලබාගත් අවශ්‍ය ශක්තිය තමන් නම් මේ පරිලෝකීය ඒ තමන්ගේ නම් සඳහන් කරන සිඥාත් වර්ගයාගේ සසර ජීවිතය යහපත් කර ගැනීමට මේ පුරුෂ ශක්තිය හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම මේ පුරුෂ ධර්මයන්ගේ ශක්තියෙන් මේ පරිලෝකීය සුඥාතීන්ට පින්නත් ඔබ පැමිණෙන්නටම බැමගිරිවත් මෙලොව වශයෙන් ජීවිතපත් වේවා පන්දුවත් වශයෙන් ජීවිතපත් වේවා. අවසානයේදී මිනිස්සු අපට දුන්නු සරබා ගැනීමට මේ පුරුෂ ශක්තියකසේ හේතු
සිද්ධාරාමාධිපති අපේ ගල්විහිර ධම්මකිත්ති නායක ස්වාමීන් වහන්සේ පින්වත් මඩවිල්ගොඩ සිද්ධාරාමාධිපති ශාස්ත්‍ර පඬිතුක පින්වත් අනුරුද්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු වැඩිම වදාළ පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සදේව කාරුණික පින්වත් ඊයේ රාත්‍රියේදී ආරම්භ කරන්න තියෙන මේ සර්ව රාත්‍රී පිරිත් දේශනාවත් ඒ වගේම මේ පිරිත් දේශනාව සඳහා වැඩම වදාළ පූජනීය මහා සංඝරත්නයට දානයක් සාංගික වශයෙන් පූජා කරලා ආරම්භ කරන්න යෙදුනා වූ මේ පින්කම මේ මොහොතේදී නිමාවටපත් වෙනවා. ඉතින් මේ හැමදිනම බොහෝම සතුටටපත් වෙනවන තමන් බලාපොරොත්තු වුණු විදිහට මේ පින්කම සිදු කරගන්නවා. ඉතින් මේ කාලෙදී ටිකක් අමාරු අපහසුයි. ස්වාමීන් වහන්සේලාට වැඩ කටයුතු ගොඩක් ආශ්‍රය තියෙනවා. කාලයක හදිසියේ නමුත් මේ පින්කම සූදානම් කරගෙන බලාපොරොත්තු වූ විදිහට කරගන්න ලැබීම සතුටටපත් වෙනවා. අපේ අනුරුද්ධ හාමුදුරුවෝ මේ පින්කම මේ අත්තන්ට ඒ බලාපොරොත්තු ඉෂ්ට වෙන විදිහට උදව් දීමට අවස්ථා දීලා අපත් සමග කරලා අවිලා ආරාධනා කරලා මේ දිනේ එහෙට මෙහෙට කරගෙන කොහොම හරි අඩතිය දාගන්න. ඉතින් හිතේ තියෙන ශ්‍රද්ධාව වමනාව හැඟීම පදනම් කොටගෙන ඒ ඇතිවෙච්ච සිතුවිලි ඉෂ්ට කරගන්න ලැබීම ගැන අපි බොහොම සතුටුපත් වෙනවා. ඒකත් එක්තරා ආකාරයක පිනක්. මේ මොහොතේදී උතුම් දානමය පින්කමක් සිදු කළේ බුදුරජාණන් වහන්සේ ලෝකයට වදාළ මහා වටිනා ප්‍රතිපදාවක් තමයි දානය කියන්නේ. දානය ආධ්‍යාත්මික බලයක් උපදවන ආධ්‍යාත්මික වශයෙන් ශක්තිය උපදවා දීම උපකාරී වන දෙයක් ඇටියටයි බණ පොතේ උගන්වන්නේ. දසපාරමී ධර්මයන් තුළින් පළවෙනි පාරමිතාව හැටියට දක්වලා තියෙනවා. ඒවා ප්‍රතිපත්ති. මිනිස්යන්ට වටිනාකමක් ලැබෙන්නේ ප්‍රතිපත්ති අනුගමනය කළා. ප්‍රතිපදාවන් අනුගමනය කළා. ඒ ප්‍රතිපදා 10ක් බුදුහාමුදුරුවෝ ලෝකයට උගන්වලා එයින් පළවෙනි කාරණේ දානීය හැටියට හඳුන්වා දීලා තියෙනවා. මනුෂ්‍ය ලෝකයේ මිනිසුන්ට මේට වඩා ආශිර්වාදාත්මක වූ දෙයක්, මේට වඩා ශක්තිය මිනිස් ජීවිතයට එකතු කරන්නා වූ දෙයක් නොමැති බව තමයි ධර්මානුකූලව අපට තේරුම් ගන්න පුළුවන්. දීමෙන් පරිත්‍යාග කිරීමෙන් කෙනෙකුට ලැබෙනා වූ මේ ශක්තිය මෙතකයි ප්‍රමාණ කරන්න පුළුවන්කම. දානාංශ දීපණී කියන බණපොතේ සඳහන් කරනවා. තිරිසන් සතෙකුට ආහාර ටිකක් දුන්නා අවුරුදු 100ක් සාපිපාසාදී දුකින් මිදෙනවා. ඒ වගේම 100ක් ජීවිත සාපිපාස වලින් මිදෙන්න පුළුවන්. කිසිම සීලවන්තකමක් නැති මිනිසෙකුට දුන්නොත් ඒ දහස් වාරයක් ආත්ම දහස් වාරයක් එහි විපාක ලැබෙනවා කියන්නේ. සීලවන්ත ගුණවන්ත ගිහි කෙනෙකුට දුන්නොත් ලක්ෂ වාරයක් එහි විපාක ලැබෙනවා. ඒ වගේම සෝවාන් ආදී තත්ත්වයටපත් නොවුණු භික්ෂුවකට හෝ භික්ෂුණියකට දුන්නොත් ඊටත් වඩා ආනිසංසදායකයි. සාංගිකව යමක් පූජා කරලා අල්පදසු දහස් ගණනක් කියන ඒ කලා වූ උදාාරතර පින්කම් වල බලෙන් අපි පසුපසින් ගමන් කරනවා. මිනිස්සෙකුන් ජීවත් වෙලා ඉන්න කාලේදී ශක්තිය උපදව ගන්න ඕනේ. ශක්තිය කියලා බණපොතේ පැහැදිලි කරන්නේ අපිට අවශ්‍ය කරන මූලික ශක්තිය කීපයක් බණපොතේ උගන්වනවා. ඒක තමයි මේ උපදි ශක්තිය. ඔහි ඉපදුනත් මේ හොඳට ඇඟපත ඒ වගේ උසට සල්ලන මහතට සල්ලන උස ආරෝප පරිණාම ඒ වගේම මේ පොඩ පෙනුමක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට මේ කාල සම්පත්තිය හොඳ කාලවල උපදිත වාසනාව ලැබෙනවා. දුර්භික්ෂ කාලයක කරදරකම් කටළු බහදක ඇති කාලයක ඉපදුනොත් මේ ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඊළඟට ප්‍රයෝග සම්පත්තිය උපන්නා වූ මිනිසයාට සිහිය බුද්ධිය පාවිච්චි කරන වැඩ කටයුතු කරන දියුණු වෙන්න දියුණු බවට පත් වෙන්න අවශ්‍ය කරන විදිහේ ඥාන බලය අවශ්‍ය කරනවා. ඒක මේ ප්‍රඥාව හැටියට බණපොත්වල දක්වලා තිබුණාට ලෞකික ලෝකයේදී මිනිහෙක්ගේ ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය කරන
ශක්තිය තමයි ඒක එක පැත්තකින් චින්තාමය පඤ්ඤා. ඉතල මතලා වැඩ කරන්න පුළුවන් හැකියාව වැඩි කරගෙන. ඊළඟට ගති සම්පatti කියලා කියන්නේ දැන් මේ ලෝකේ ඉන්න ගොඩාක් අයට විශ්වාස නැහැ මරණයෙන් පස්සේ මොනව වෙයිද කියලා. සමහරවිට අවුරුදු 50 60 ඉල් ගත්ත පින්දා කරපු කාර්යක්‍රම වල සමහරවිට ඇවිල්ලා අහන්නේ මරණයෙන් පස්සේ කොහේ යයිද දන්නේ නැහැ නේද ආවුරුදු. ඒ කියන්නේ විශ්වාසයක්. තමන් කරන කියන දේවල් අනුව තමන්ට පුළුවන්කමක් ලැබෙන්න ඕන අපේ ජීවිතේ ඉදිරියේ සුගතිගාමී වෙන්න. ඉදිරියේදී අපි දුකටපත් වෙන්නේ නැතුව අනිත් අයටත් උදව්පදව් කරන්න පුළුවන් විදිහේ ප්‍රතිබල සම්පන්න ආනුභාව සම්පන්න ජීවිත අපි සසර ලබනවා කියන ආත්ම විශ්වාසය මේ අදම මේ ජීවිතවල ගොඩ නැගෙනවා. දැන් මේ ජීවිතවලදී මේ විදිහට කටයුතු කරන්න පුළුවන් හැකියාව ඇති වෙලා තියෙන්නේ සංසාරේ පුණ්‍ය පරිවර්තනයක්. මේව තවදුරටත් තීව්‍ර බවට පත් වුණාම දියුණු බවට පත් වුණා අනාගත ජීවිතවලදී සම්භාවනීය ජීවිත ගෞරව කීර්ති ප්‍රශංසා ඇතුව ඔය මිනිස් සමාජයේ කවර තැනක උපත ලැබුවා ප්‍රතිබල සම්පන්න කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වාසනාමහිමේ ශක්තිය බලය උපදවා දෙන මහා වටිනා පින්කමක් මේ හින්දු උදෑසන දුන්නා. ඒ නිසා මේක නිධානයක් තැන්පත් කිරීමක් වාසනාවක්. ඉතින් මේවන් මුතුන් පින්කම බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් හැඟීමෙන් යුක්තව සිද්ධ කරන්නට යෙදුනේ. මීට වසර 9කට ප්‍රතිමින් අභව ප්‍රාප්ත වන්නට යෙදුන ගර්ටි සෝමරතාබී සිංහ මහත්මිය සිහිපත් කරලා එතුමියට පිත් අනුමෝදන් කරන්න. ඉතින් ඒ බලාපොරොත්තු වෙන ඒ අනුග්‍රහය දක්වන මේ කටයුතු වෙනුවෙන් මෙදිහත් වෙලා ආධාර උපකාර කරමින් මේ සියල්ල සාර්ථක කර ගැනීමට කටයුතු කළා පරිපූර්ණ අභිජින් මහත්මයා ඉන්ද්‍රාණි නෝනිස් මහත්මිය ඒ වගේම ඇතුළු දරුවන් තුන් දෙනා මහේෂ් අබේසිංහ කලණි අබේසිංහ නිලේෂ් අබේසිංහ ඒ වගේම ඒ ඥාති මිත්‍රාදී බොහෝ දෙනෙක් ඒ වගේම දෙපාර්ශ්වයෙන් මේකේ දෙමව්පියව සහෝදරාදීන් ඇතුළු හැම සියලු ඥාතීන් පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර හැඟීමෙන් යුක්තවයි මේ උතුම් සිද්ධිය. ඔව් මේ අපිට අඳුරන ඔය ලීලිලක් ඉන්නෝ ඈ ලීලිලා ඈ ඔව් මාමල් මහත්තයා ඊළඟට අපි මේ විදේශගත වෙලා ඉඳලා ආවේ දැන් එතුමා තමයි මේක මේ එතුමාගේ පැමිණීම ප්‍රධාන දායකයා එතුමාගේ තමයි එහෙට මෙහෙට පින්කම එහෙට මෙහෙට කරලා ආයි අද දිනේදී යොදාගත්තේ. මට කීපතාවක් කියලා මතක් කරලා මේ එනවයි කියනවා මේ පොඩ්ඩක් දිනේ එහෙට මෙහෙට ගියායි මේ කියලා. ඉතින් කොහොමාරි ගොඩක් සතුටුපත් වෙනවා. අංගාවට ඇවිල්ලා මේ දීපිකමක් කරලා ආයෙ එතුමාට ක්ලාසිකාර පිණිස මේ වැඩිහිටියන් ඒ වගේම මේ දුවදරුවන් මේ දරුමුණුපුරම් මේ ආදී හැමදෙනාගේම ආයුර ආරෝග්‍ය භාග්‍ය සම්පත් උදාවි කරන සියලු කටයුතු සර්ව සාර්ථක භාවයට පත් කරගෙන කියලා කිව්වා. කරදරකම් කරන බාධාදීන් තොරව සැනසෙල්ල සතුටින් ඉදිරි ජීවිතය ගෙවන්න බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණය ඔබට ලැබේවා. නමින් ජන්මාන්තර ප්‍රාප්ත සියලු ඥාතීහු මේ පුන් අනුමෝදන්ව පරලෝක ජීවිතය සුගතිගාමී කරගනිත්වා. දෙවියොත් මේ පින් අනුමෝදන්ව ඔබ අප හැමදෙනාම රටත් සම්බුදු සසුන කරත්වා. කෙලවර ලොවීර උතුරා උතුමන් සැනසුණු අමා නිවනින් සැනසීමට මේ පින හේතු වාසනා වේවා කියන උතුම් පැතුමක් පෙරට කොටගෙන පළමුව දෙවියන් පින් දෙමු ආකාශත්තායි. අභිවාදන සීලිස නිච්ඡං වද්දාපචායනෝ චක්කාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාශේ